හෙලෝ කට්ටියට කොහොමද අන්න අද වීඩියෝ එකක් කරන්න අපිට පොඩි වෙලාක් හම්බුණා. අපි අද හදන්නේ කොන්්ඩ කපා ගන්න වෙන්න මේ විදියට මේ තමයි බාබරික්ට එයා තමයි හොඳටම කවන්නේ හොඳටම කරන්න එයා තමයි. ඉතිං අද බලමුකක්ද වීඩියෝක වෙන්න කියලා. මොකද අපි අපේ කොන්්ඩ අපිම කපා ගන්නවා එක හොඳයි ඇතරම එක ලේසි පුළුවන් විදිට කපාගන්න තින් දැන් හොඳටම පුළුවන් ඉතින් කපන්න. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපිත් එක්ක ඉන්න ඔන්න දැන් වැඩේ පටන් ගන්න හදන්නේ. සෙට් වෙමු. ඉතින් ඒ අතරේ මට හිතුණා අපින් බෝඩි මේ අපින කාමරේ ඉස්සරහ අපිට කොහොමද පේන්නේ view එක කොහොමද පේන්නේ කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි බැල්කනියට ආවම පේන්නේ. ඉතින් මාරම ලස්සනයි. වැඩ කරලා ආපු වෙලාවට නිදාසේ වාඩිලා ඉන්න කට්ටියත් එක්ක කයියක් ගහගෙන ඉන්න මරුම තැන මහන්සිය නැති වෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම මාරම ලස්සනයි view එක. දැන් නම් කළුවර වැටිගෙන එන්නේ. වෙනද වගේ මදත් හවස් වෙලා තමයි වීඩියෝ එක කරන්නේ. වැඩ ඇරිලා ඇවිල්ලා රෙදි ටික ඕදගෙන මෙහෙම දාගන්නවා. ඔහොම තමයි වැඩේ යන්නේ. මං ආයිම ගොල්ලන්ට view එක පෙන්නන්නම්. චිකු වගේ කට් එක මෙන්න මේ විදිහට තමයි හැඩ වෙන්නේ. අපි බලමු ෆයිනල් ලුක් එක කොයි වගේ දෙන්නේ කියලා. ඔයගොල්ලෝ දෙල්ලත් එක්ක කමන්න. මේ වින්දෝකට තව දෙයක් මතක් වුණා. මේ යාළුවොත් එක්ක මේ ගෙවෙන කාලය මාතයි. හරිම සුන්දරයි. සුපිරි සුන්දරයි. එක අතකට මුම් මහම වද කාරයෝ මම මේ පින්නවට වඩා හොඳයි. ඇත්තටම ඒක ගෙදර යන්නේ. තරම් බඩු. ඇත්තටම අපි ගෙවල් වලින් ඈත් වෙලා දැන් උඩ කාලයක් කරනවා. ඉතින් අර ගෙවල් වල තියෙන ඒ අපේ ඒවා මතක් වෙනවා. නමුත් අර පාළුව කියන දේ දැනෙන්නේ නැහැ. වැඩ කරලා ගෙදර ආවට පස්සේ එයාගේ යාළුවොත් එක්ක ඉන්නකොට ඒ පුංචි කාලේ මාර විදියට වටිනවා. ඉතින් ඒක ඇත්තටම තේරෙන්නේ රටේ ඉන්න කට්ටියට තමයි. කේන්ති කපන කේන්ති ගන්නවා. ඉතින් සුපිරි පට්ටයි. ඒක කන ඒ චික්කෝගේ කට්ටේ කොන්න වගේ විදියට තමයි ලස්සන වෙන්නේ. ටික පොඩ ලං කරලා දෙන්න හොඳයි. ඒ විදිහට තමයි ඉන්නේ කොල්ලගේ කට් එක. ඉතින් බලමු මේ ටින්ටින් එක කොහොමද දෙන්නේ කියලා අපේ බාබර් අයියාගේ වැඩ හොයලා කියලා බලමු. මූව ගන්නවා මං වෙනම විදිහකට ගන්න. ඒ කියන්නේ අඳුර ගන්න බැරි වෙන ගෙදර මිනිස්සුන්ටත් අඳුර ගන්න බැරි වෙන්න ගන්න. හැමදාම අපි කොණ්ඩේ කපන්නේ මේ විදිහට තමයි. ඉතින් අපිට තියෙන්නේ තේරෙනවා දැන් නම් හොඳට වෙවිලා තියෙන්නේ. අද වෙනස් කට්ටයක් ගන්න දෙනවා මම. බලමු එකත් එයාව තමයි කපන්නේ කොහොමද කරන්නේ කියලා. අනිත් දේ තමයි යාළුවොත් එක්ක මේ ගෙවන ජීවිතේ නම් සුපිරි. ඒ කියන්නේ අපි ලංකාවේ ගොඩක් දුර ඇවිල්ලා අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඒ අර මතකයන් එක්ක අපි ඉන්නවා. ඉතින් මේ ආදරේ දැනෙනවා. මේ දේවල් මොකටද නැති වෙනවා මෙහෙම යාළුවොත් එක්ක ගෙවන කාලෙත් එක්ක. ඉතින් බලමු අපි තුන්දෙනාගේ මොනවද වෙන්නේ කියලා ඉස්සරහට කොණ්ඩේ කැටෙන්නේ කොහොමද කියලා. මොකද චාමික? වතුර වලින් මා නෑවුවා. නාවල කියන්නේ බේරෙන්නම නාවල තියෙන්නේ. අපිට ඉතින් ස්ප්‍රේ අරව මේව මොකුත් නැහැ. ගත්ත බෝතලේ හැලුව ඔලුවට.
මේ බාබරකින් කොණ්ඩ කපනවා නම් මේ කන අල්ලගෙන ඉන්නවා. මොකද අපි තාම ට්‍රේනින් බාබර් මොකද එක්ක කන මේ සුපර් බූටියක් දාගෙන මෙහෙම කරලා අලවල මේ ඔන්න දැන් මේ කනවනේ. කවුද හිතුව තව දෙයක් මේ කියන්න මතක් වුණා. අපි දැන් කොණ්ඩරවල අපි ගෙදර කපා ගන්නවානේ. අපි ඉතාලියේ ලංකාවේ තැනකින් කොණ්ඩ රැවුල් කපන්න ගියොත් එහෙම යූරෝ 8-10ක් අතර ගාණක් යනවා. ඒ වගේම තමයි මේ ඉතාලි සලූන් එකකින් කොණ්ඩ රැවුල් කපන්න ගියොත් එහෙම යූරෝ 20ක් 35ක් වගේ ගාණක් අනිවාර්යෙන්ම යනවා. ඒක දැන් එයාට අපි කීයද දෙන්නේ නේ? යූරෝ 5යි දෙන්නේ. මට දීලා මේ මට දීපු අර අල්මාරිය දාලා දීන්න මට ලංකාවේ වල නිදන්න. කොල්ලට ඉතින් අපි දෙනවා ඒ වගේ. මේ වෙනානේ. ඔයාලට දැන් හොඳටම තේරෙනවා. මුන්ගේ කොණ්ඩ කපන්නත් ඕනේ මම. මගේ කොණ්ඩ කපා ගන්නෙත් මම. ඉතින් කල්ලි නේ උඹට දෙන්නවා. ඔන්න ඔගේ විස්තර. ඇත්තම. මේ දිනුගේ ෆයිනල් ලුක් එකයි ඔන්න ඔය විදියට. අපිට විඩියෝ කරගන්න විදියක් නැහැ කළුවරේ. පොඩි ලෙලකට නිකන් ඔන්න ඔය නොහොමයි අද අපේ දවස ගෙවිලා ගියේ. පැය ගාණක් කොණ්ඩ කැපුවා. 3 දෙනාම කොණ්ඩ සම්පූර්ණයෙන් කපලි ගත්තා. හොඳයි ෆයිනල් ලුක් එක. අපි 3 දෙනා ගියා. ඉතින් ඔන්නම තමයි ඉතින් අද දවසේ ගෙවුනේ. අපි කොණ්ඩෙත් කපා ගත්තා. ඉතින් මේ වැඩ ටිකක් කරගත්තා. මොනවද පස්සේ කියන්න දෙන්නේ? අපි ඊළඟ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කියමු. ඊළඟ වීඩියෝ එක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා ඉලෙක්ට්‍රික් බල්බ් එක ටිකක්. ලැප්ටොප් ටැබ් JBL ප්‍රෝගි අයිටම් ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම ලස්සන සිටි එක තමයි ඇවිදින්න ඉන්නේ. ඉතින් අපිත් එක්ක මේ වගේ ඉන්න සපෝට් එකක් දෙන්න. අපි යන වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අද ඉතින් හැමෝටම එහෙනම් ciao. ciao.